සීලු දෙනාටම සුබ දවසක් කියලා දෙන්න පිළිගන්නවා. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේම අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියා දෙනවා අපි කොහොමද මේ Shein app එකෙන් අපේ ගෙදරටම භාණ්ඩයක් ගෙන්න ගන්න කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් දැන් මේ Shein app එකෙන් ලංකාවට free shipping භාණ්ඩ ගෙන්න ගන්න. ඉතින් මේ Shein app එකේ තියෙනවා newbies offer එකක්. මේ newbies offer එකෙන් ඔයාලට පුළුවන් 170වත් 172ත් අතර offers ලබා ගන්න. ඉතින් ඒ කියන්නේ ඔයා මිලදී ගන්න භාණ්ඩ වලට 170ක් හෝ 172ක් අනිවාර්යයෙන්ම මිල අඩු වෙනවා. ඉතින් මේ offer ගොඩක් වාසි. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ඇඳුම් පැළඳුම්, ඉතින් ඒ වගේම ඉලෙක්ට්‍රොනික උපකරණ, ෆෝන් ඇසසරිස්, ඉතින් මේ වගේ මේ Shein app එකේ තියෙන ඕනෑම දෙයක් ඔයාලගේ ගෙදරට දවස් 5ක් යද්දිම ඔයාලට පුළුවන් ගෙන්න ගන්න. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියා දෙනවා මේ දේවල් කොහොමද කරන්නේ කියලා. ඉතින් ඔයාලට මතක් කරනවා වීඩියෝ ස්කිප් නොකර බලන්න. ස්කිප් කරොත් එහෙම වැදගත් කරුණු ඔයාලට මගහැරෙන්න පුළුවන්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ වැඩේ කරන්න ඔයා මුලින්ම Shein app එක වගේ ෆෝන් එකකට දාගන්න ඕනේ. ඔයාට පුළුවන් Android ෆෝන් එකක් නම් Play Store එකෙන් දාගන්න. ඔයාලඟ තියෙන iOS ෆෝන් එකක් නම් ඔයාට පුළුවන් App Store එකෙන් මේ Shein app එක install කරගන්න. ඉතින් මේ වලට පේන්නේ මම එහෙම install කරගත්ත මගේ ෆෝන් එකේ තියෙන Shein app එක. ඉතින් මෙන්න මේ විදිහට මම Shein app එක open කරගන්නවා. ඉතින් open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි පේන්නේ. ඉතින් ඔයාලට පේන මැති පල්ලෙහෙන් තියෙනවා මේකේ shop කියලා. ඉතින් ඒ වගේම category. ඉතින් මෙන්න මේ වගේ කොටස් කිහිපයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙයාලගේ තියෙන මේ newbies offer එකක් මට දැන් මෙන්න මෙතනින් පෙන්වන්න පටන් ගත්තා. ඉතින් ඔයාලට පේන මැති මෙතන තියෙන මට collect all කියලා මේක collect කරන්න. ඉතින් මම තාම log වෙලා නැති නිසා මේක collect කරන්න අවශ්‍ය නැහැ. මේක මම cancel කරලා මම දැන් මේකට sign up වෙනවා. ඉතින් ඔයාලට මේ පල්ලෙහෙන් තියෙන sign up button එකෙන් sign up වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම button එකක් ආවේ නැත්නම් එහෙම ඔයාලට පුළුවන් මෙන්න මේ me කියන එකට ගිහිල්ලා මේ උඩ තියෙන sign in හරි මෙන්න මේ register කියන තැන button එක click කරන්න. ඉතින් මේ click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් open වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් directම ඔයාගේ email එකක් මෙන්න මේ උඩ තියෙන box එකට දීලා මේකට continue කරලා sign up වෙන්නත්. ඉතින් එහෙම නැත්නම් මෙයාලා අපිට පල්ලෙහාන් ඔප්ෂන් කීපයක් දීලා තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාගේ Gmail එකේ මේකට sign up වෙන්න. එහෙම නැත්නම් Facebook එකෙන්, එහෙමත් නැත්නම් Apple ID එකෙන්. ඉතින් මම තෝරගන්නවා මගේ Gmail එකෙන් මේකට sign up වෙන්න. ඉතින් මම ඒ නිසා මෙන්න මේ Gmail කියන තැන click කරනවා. ඉතින් මේ click කරාට පස්සේ මගේ phone එකේ තියෙන Gmail මෙතන පෙන්වන්න ගන්නවා. ඉතින් මගේ phone එකට මම Gmail කිහිපයක්ම දාලා තියෙන හින්දා මෙතන කිහිපයක් පෙන්නනවා. ඉතින් මම මට අවශ්‍ය mail එකෙන් මේකට log වෙනවා. ඉතින් ඔයාලටත් කරන්න තියෙන්නේ ඔයාලගේ පෙන්නන phone එකේ Gmail එකෙන් මෙතන log වෙන එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම අලුතෙන් හදපු මගේ Shein app එකට මම log වුණා. ඉතින් log වෙච්ච ගමන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට pop up window එකකින් මට ආව coupon කිහිපයක්ම. ඉතින් ඔයාලට පේනවා ඇති මේ coupon ඔක්කොම newbies coupon. ඉතින් අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ පළවෙනි newbies coupon එක ඔයාලට පේනවා ඇති 170ක් off. ඉතින් මේකේ minimum price එකක් නැහැ. ඉතින් දෙවෙනි coupon එක ඔයාලට බලා ගන්න පුළුවන් 160ක් off. ඉතින් ඒ වගේම order කරන්න කියනවා $25ට වැඩියෙන්. ඉතින් ඊටත් පස්සේ බලා ගන්න පුළුවන් 150ක් off වෙන coupon එකක් තියෙනවා. ඉතින් මේකෙදි මෙයාලා කියනවා $60ට වැඩියෙන් මම බඩු order කරන්න ඕනේ කියලා. ඉතින් ඊටත් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තවත් coupon එකක් තියෙනවා 140ක් off වෙනවා. හැබැයි මම order කරන්න ඕනේ $85ට වැඩියෙන්. ඉතින් මේ coupon වලින් ඔයා මිලදී ගන්න භාණ්ඩවල වටිනාකම අනුව ඔයාලට තෝරගන්න පුළුවන් ඔයාලට ගැළපෙන coupon එක මොකක්ද කියලා. හැබැයි මම අද ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ උඩින් වෙන 170 coupon එක. ඉතින් අපි සාමාන්‍යයෙන් $25 බඩු order කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔයාලා order කරන්නේ ඔයාලට අවශ්‍ය එදිනදා පොඩි දේවල්. ඉතින් ඔයාලා එහෙම order කරනවා නම් ඔයාලට වටින්නේ මෙන්න මේ 170 coupon එක. ඉතින් මොකද මේකේ අපි limit එකක් දීලා නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති no min කියලා තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ minimum price එකක් නැහැ. ඔයාලට මේකෙදි ඔයාට අවශ්‍ය ඩොලර් එකේ භාණ්ඩයක් වුණත් purchase කරන්න පුළුවන්. ඉතින් හැබැයි මෙයාලා කොන්දේසියක් තියෙනවා ඩොලර් 15ට වැඩියෙන් වැඩි වෙන්න බෑ. ඉතින් ඒ කියන්නේ ඔයා මිලදී ගන්න භාණ්ඩය ඩොලර් 15ට වැඩි වෙන්න බෑ. ඉතින් ඒක ඩොලර් 0යි ඩොලර් 15යි අතර වෙන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් තමයි මෙන්න මේ newbies offer එකෙන් දෙන මේ 170 coupon එක collect වෙන්නේ. ඉතින් මම දැන් මෙන්න මෙතන තියෙන shop now කියන බටන් එක click කරගන්නවා. ඉතින් මේ click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ සාමාන්‍ය account එකක් විදිහටම මේකෙත් පල්ලෙහාට එක එක જાති භාණ්ඩ තියෙනවා. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ ඔයාලට අවශ්‍ය භාණ්ඩය මේකෙන් select කරගන්න එක. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදිහට මෙන්න මේ template glass එක පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ මිල පෙන්නන්නේ $0.760යි කියලා. ඉතින් මේ $0.760 කියලා පෙන්නන්නේ 171ක් මේකේ මිල අඩු වෙලා. ඉතින් ඒ අඩු වෙන්නේ අර coupon එකෙන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ හරි මිල වෙනවා $2.710ක්. ඉතින් මේකෙන් 170ක් අඩු කරලා තමයි ඔයාට මේක $0.760ට දෙන්නේ. ඉතින් එහෙම බැලුවොත් එහෙම මේකට අපිට රුපියල් 170ක් වගේ තමයි යන්නේ මෙන්න මේ privacy template glass තුනටම. හරි. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ Shein app එකේ තියෙන තවත් item කිහිපයක්. ඉතින් ඔයාට මෙන්න මේ වගේ Shein app එකේ shop කියන තැනට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම category වර්ගයක් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා women, ඉතින් ඒ වගේම top, ඉතින් ඒ වගේම men's. ඉතින් මේ වගේ ඔයාලට විවිධ කැටගරි වලින් අයිටම් බලා ගන්නත් පුළුවන්.
ඉතින් සාමාන්‍යයෙන් ගෑනු ළමයි නම් මේ ෂේන් ඇප් එකෙන් ගොඩක් බහඬ ලංකාවට ගෙන්නනවා. ඉතින් ඒ තමයි මෙන්න මේ වුමන් කැටගරි එකෙන් එයාලා ගොඩක් ඇඳුම් පැළඳුම් ගෙනල්ලා එහෙම මම දැකලා තියෙනවා YouTube වල දාලා තියෙනවා. ඉතින් ගොඩක්ම මේ ෂේන් ඇප් එකේ වාසිය තියෙන්නේ පිටරට ඉන්න අයට. ඉතින් පිටරට ඉන්න ලංකාවේ අය ගොඩක් මඩු මුදලට මේකෙන් බහඬ ගෙනල්ලා තිබුණා. ඉතින් ඒකට හේතුව තමයි පහුගිය කාලේ මේ ෂේන් එකෙන් බහඬ ඕඩර් කරනකොට ෆ්‍රී shipping ලංකාවට දුන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ ෆ්‍රී shipping එක දෙන්නේ මෙයාලා අපේ ෆස්ට් ඕඩර් එකට විතරයි. ඉතින් ෆස්ට් ඕඩර් එකෙන් පස්සේ අපි ඕඩර් කරන අයිටම් වලට මෙයාලගේ ඩොලර් 6ක වගේ shipping cost එකක් charge වෙනවා. ඉතින් ඊටත් අමතරව ගොඩක් දෙනෙක් මගෙන් කමෙන්ට් කරලාත් අහලා තිබුණා අපි ෂේන් එකෙන් බහන්න ගෙන්නනකොට මේකට ටැක්ස් එකක් ඇඩ් වෙනවද කියලා. ඉතින් මේකට ටැක්ස් එක ඇඩ් වෙන හැටි මම ඔයාලට මේ වීඩියෝ අවසානයේදී කියන්නම්. ඉතින් ඒ නිසා ඔයා වීඩියෝ එක ස්කිප් නොකර අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම බලන්න කියලා මම ඔයාලට මතක් කරනවා. හරි. ඉතින් මම දැන් ඔයාලට බැක් කරලා මේකේ තියෙන තවත් අයිටම් කිහිපයක් පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මෙතන අයිටම් එකක් තියෙනවා $0.760ට. ඉතින් ඔයාලට මේක 0.760ට හම්බෙන්නේ අර මම කියපු කූපන් එකෙන් මේකේ හරි වටිනාකමෙන් මේ 170 අඩු වෙලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට හම්බෙලා තියෙන කූපන් මොනවද කියලා. ඔයාලකට යන්න ඕනේ මෙන්න මේ මී කියන එකට. ඉතින් එහෙමත් නැත්නම් ඔයාගේ ප්‍රොෆයිල් එකට. ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන කූපන් කියලා තියෙනවා වෙනම කැටගරි එකක්. ඉතින් මේ කූපන් කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට කලෙක්ට් වෙලා තියෙන කූපන් මොනවද කියලා. ඉතින් මෙතන මගේ දැන් මම අර කලින් පෙන්නපු කූපන් හතරම කලෙක්ට් වෙලා තියෙනවා. 170, 160, 150, 140. ඉතින් ඔයා මිලදී ගන්න ඉන්න ඕඩර් එකේ වටිනාකම අනුව ඔයාට තෝරගන්න පුළුවන් ඔයාට ගැලපෙන කූපන් එක මොකක්ද කියලා. ඉතින් මේක තෝරගන්න පුළුවන් වෙන්නේ ඔයා අයිටම් එක පර්චේස් කරන්න යනකොට. ඉතින් අපි එහෙනම් බලමු අපි දැන් කොහොමද මේකෙන් අයිටම් එකක් සිලෙක්ට් කරලා මේ අයිටම් එක හරි විදිහට පර්චේස් කරන්න කියලා. ඉතින් මම දැන් මේකෙන් ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා ඕඩර් කරන්න තීරණය කරා මෙන්න මේ $0.760 මෙන්න මේ charging cable එක. ඉතින් ඔයාලා අයිටම් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහෙන් පෙන්නනවා කේබල් එක දෝනේ. එහෙමත් නැත්නම් මේ ඇඩැප්ටර් එකේ මුළු සෙට් එකද කියලා. ඉතින් මෙයාලා මේ කියන මුදලට අපිට දෙන්නේ මේ කේබල් එක විතරයි. ඉතින් අපි අනිත් ඒවා සිලෙක්ට් කරොත් එහෙම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන වටිනාකම වෙනස් වෙනවා. ඉතින් ඔයාලා ඕඩර් එකක් දාන්න කලින් අනිවාර්යයෙන්ම මෙතන වටිනාකම් බලන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලා වැරදිලා මෙන්න මේ ෆුල් සෙට් එකම ඕඩර් කරයි මෙතන වටිනාකම් බලන්නේ නැතුව 760යි කියලා. ඉතින් එහෙම වුණොත් එහෙම ඔයාලකින් ඩොලර් 3ක් කැපෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මෙතන මාරු කරනකොට බලන්න ඕනේ මේ උඩින් මේකේ වටිනාකම මාරු වෙනවා. ඉතින් මට 760ට මෙයාලා දෙන්නේ මෙන්න මේ කේබල් එක. ඉතින් මම දැන් මෙන්න මේ කේබල් කියන තැන ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ වටිනාකම වෙනවා $0.760යි. ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් අපි මෙහෙම ස්ක්‍රෝල් කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ shipping එක යටතේ මේකේ තියෙන්නේ free shipping කියලා. ඉතින් ඔයාලත් ඕඩර් කරද්දී අනිවාර්යෙන් බලන්න ඔයාගේ item එකත් free shipping ද කියලා. ඉතින් ඒ වගේම තමයි මෙයාලා කියනවා business days 5යි 16යි අතර මේක මට ලැබෙනවා කියලා. ඉතින් ඒක නම් ඇත්ත. සාමාන්‍යයෙන් මේ item එකක් ඕඩර් කරලා දවස් 5ක් 6ක් ඇද්දි අපිට ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා මිලදී ගන්න item එක ගැන ඔයාට idea එකක් ගන්න අවශ්‍ය නම් ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ feedback බලන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් මේ feedback වලට ගිහිල්ලා මේක purchase කරලා තියෙන අයගේ අදහස් බලන්න. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ වගේ මෙයාලා හොඳ comment දාලා තියෙනවා මේ charger එකටයි cable එකටයි. ඉතින් ඔයාලට මේ දේවල් බලලා අදහසක් ගන්න පුළුවන්. ඔයා මේ purchase කරන්න යන item එක මොන වගේ quality එකෙන් තියෙන product එකක්ද කියලා. ඉතින් අපි එහෙනම් දැන් මේ cable එක order කරගන්නයි හදන්නේ. ඉතින් මම දැන් මෙතන select කරලා තියෙන cable එක. ඉතින් ඒ වගේම shipping free. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති 173ක් off add to cart කියලා මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. ඉතින් මම දැන් මෙන්න මේ බටන් එක ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ මගේ item එක යනවා මේ Shein app එකේ උඩ තියෙන මෙන්න මේ cart එකට. හරි. ඉතින් මෙන්න මේ විදිහට cart එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ cart එකේ මම add කරපු item එක මෙතන පෙන්නනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් මට මේක චෙක් අවුට් කරන්න පුළුවන්. ඉතින් මෙතන වටිනාකම් පෙන්නනවා $0.760යි කියලා. ඉතින් එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පෙන්නන වටිනාකමට මට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඊළඟට කරන්නේ මෙන්න මේ චෙක් අවුට් කියන දේ ක්ලික් කරගන්නවා. මේ චෙක් අවුට් කියන දේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් මෙතනදී ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න ඕනේ. ඉතින් ඔයාගේ ලොකේෂන් එක නම් දැන් මේකේ ඕල්රෙඩි මරන් තියෙන ශ්‍රී ලංකා කියලා. ඉතින් මගේ නම, ඉතින් ඊට පස්සේ ෆෝන් නම්බර් එක, ඊට පස්සේ මගේ ටවුන් එක, ඊට පස්සේ මගේ ඇඩ්‍රස් එක, මෙතනින් ඔයාගෙන් අහනවා පෝස්ටල් කෝඩ් එක. ඉතින් පෝස්ටල් කෝඩ් එක ඔයා දන්නේ නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ටවුන් එකට අදාළව Google කරලා පෝස්ටල් කෝඩ් එක හොයාගන්න. ඉතින් ඒ විදිහට ඔයාලා පෝස්ටල් කෝඩ් එකක් දීලා ඔයාට තියෙන්නේ මෙන්න මේ ටික් එක දාලා මේ සේව් කියන තැන දෙන්න. ඉතින් දැන් මම මගේ ඇඩ්‍රස් එක මේකට දීලා කන්ටිනියු කරගත්තා. ඉතින් ඊට පස්සේ මාව අරගෙන ආවා මෙන්න මේ වගේ page එකකට. ඉතින් මෙතනින් ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ payment method එක තෝරන එක. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති payment method එක හැටියට මෙතන තියෙනවා මගේ card එක එහෙම නැත්නම් PayPal account එක එහෙමත් නැත්නම් මෙන්න මේ Apple Pay කියන payment method එක. ඉතින් මේකදී මම තෝරගන්නේ මගේ card එකෙන් payment එක කරන්න. ඉතින් මෙතනදී ඔයාලා තවත් පුංචි දෙයක් බලන්න ඕනේ. ඉතින් ඒ තමයි මෙන්න මේ shipping guarantee කියන එක.
ඉතින් බොහෝ දුරට මෙන්න මේ ටික් එක මෙන්න මෙහෙම ඔන් වෙලා තමයි ඔයාලව මේ ඉන්ටර්ෆේස් එකට අරන් එන්නේ. ඉතින් එතකොට මේ ටික් එක වැටුණාට පස්සේ ඔයාලට පේනවා ඇති ඔයාලගේ මුළු මුදල මෙතනින් වැඩි වුණා $0.799කින්. ඉතින් මෙතනින් මෙයාලා කියන්නේ අපේ පැකේජ් එක මොන හරි ඩැමේජ් එකක් වුණොත් එහෙම නැවතත් මෙයාලා අපිට රිෆන්ඩ් කරනවා කියලා. ඉතින් ඔයාලට මේක අනවශ්‍ය නම් මේ ටික් එක අයින් කරගන්න පුළුවන්. ඉතින් මේ ටික් එක අයින් කරගත්තොත් එහෙම අපේ වටිනාකමෙන් $0.799ක් අඩු වෙනවා. ඉතින් ඔයාලට එහෙම උනොත් පේනවා ඇති නැවතත් මෙතන 0.760 වුණා. ඉතින් ඔන්න මම ටික් එක දාගන්නවා. ඉතින් ටික් එක දාගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන වටිනාකම $1.59ක් වෙනවා. ඉතින් මේක අත්‍යවශ්‍යම නැහැ. මෙයාලගේ බහන්න අනිවාර්යෙන් ලැබෙනවා. ඉතින් ඔයාලට මොකක් හරි බයක් තියෙනවා නම් විතර මේ ටික් එක දාගන්න. ඉතින් එහෙම නැත්නම් මේ ටික් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මට දැන් මේ ටික් එක අවශ්‍ය නැති නිසා මම මේ ටික් එක අයින් කරගන්නවා. ඉතින් අයින් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නැවතත් මගේ බහන්නේ වටිනාකම $0.760යි. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ කාඩ් කියන තැනට ගිහිල්ලා මම මේකට මගේ කාඩ් එක ලින්ක් කරගන්න එක. ඉතින් මේ ක්ලික් කරලා අපිට තියෙන මෙන්න මේ ප්ලේස් ඕඩර් කියන තැන ක්ලික් කරන්න. දැන් මම වර්ගන යනවා මෙන්න මේ වගේ වින්ඩෝ එකකට. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන්නේ අපේ පේමන්ට් මෙතඩ් එක දෙන්න. ඉතින් ඒ කියන්නේ අපි ළඟ තියෙන කාඩ් එකේ විස්තර මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඉතින් ඔයාලගේ බැංකු කාඩ් එකේ ඉස්සරහා තියෙන අංක මෙතනින් සඳහන් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ එක්ස්පයර් ඩේට් එක පිටිපස්සේ තියෙන CVV කියන රහස් අංකය. ඉතින් මේ දේවල් ඇතුළත් කරලා ඔයාලට තියෙන්නේ මෙන්න මේ ප්ලේස් ඕඩර් කියන තැන ක්ලික් කරගන්න. දැන් මම මේකට මගේ කාඩ් එක ඇතුළත් කරගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේනවා ඇති උඩින් පොඩි ටික් එකක් තියෙනවා remember this card කියලා. ඉතින් ඔයාලට බයක් තියෙනවා නම් මේ account එකට ඔයාලගේ කාඩ් එක ලින්ක් කරලා තියන්න. ඔයාලට පුළුවන් මේ ටික් එක ඕෆ් කරගන්න. ඉතින් මේ ටික් එක ඕෆ් කරගත්තොත් එහෙම ඔයාගේ කාඩ් එක මේ Shane app එකට සේව් වෙලා තියෙන්නේ නැහැ. ඉතින් මේ පේමන්ට් එක කරාට පස්සේ ඔයාගේ කාඩ් ඩීටේල්ස් ඔටෝමැටිකෙන් ඩිලීට් වෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මෙන්න මේ විදිහට මේ බටන් එක ක්ලික් කරලා මේ කාඩ් එක මේකට සේව් වෙන්නේ නැතුව ඔයාලට පුළුවන් පේමන්ට් එක කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේකේ වටිනාකම බලන්න. ඉතින් වටිනාකම ඔයාලට පේනවා $0.760යි කියලා. ඉතින් අපිට තව පොඩ්ඩක් මේක විස්තරාත්මකව බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මෙතනදී පෙන්නනවා අයිටම් එකේ වටිනාකම $2.720යි. ඉතින් ඒ වගේම shipping free. ඉතින් මේ ප්‍රොමෝෂන් එකෙන් අපිට මෙන්න මේ වගේ මුදලක් අඩු වුණා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ ඕඩරේ මෙන්න මෙතනින් ප්ලේස් කරගන්න. ඉතින් මම දැන් මෙතන ප්ලේස් ඕඩර් කියන දේ ක්ලික් කරගන්නවා. ඉතින් මෙහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ පේමන්ට් සක්සස්ෆුල් කියලා වැටුණා. ඉතින් මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මගේ පේමන්ට් එක සාර්ථකව මේ ඕඩර් එකට සිද්ධ වුණා. ඉතින් අපි මෙන්න මේ විදිහට තමයි Shane එකෙන් ලංකාවට බහන්න ඕඩර් කරන්නේ. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති මේ Shane එකෙන් ඕඩර් කරන බහන්න වලට කොච්චර ටැක්ස් එකක් අය වෙනවද කියලා. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදිහට පෙන්නන්නම්. මම කලින් ඔයාලට පෙන්නපු වීඩියෝ එකෙන් මම ගෙනාවු අයිටම් කිහිපය. ඉතින් ඔයාලට මෙන්න මේ thumbnail එකෙන් මේ වීඩියෝ එක බලන්නත් පුළුවන්. ඉතින් මම ඒකෙදි ලංකාවට Shane එකෙන් අයිටම් කිහිපයක්ම ගෙනාවා. ඉතින් මේ ගෙනාවු අයිටම් වලට කොච්චර ටැක්ස් එකක් වැදුනද කියලා ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා. ඉතින් මේවාට පෙන්නේ මම මේ බහන්න ගෙනාවු Shane පැකේජ් එක. ඉතින් මෙන්න මේ පැකේජ් එකේ තමයි මේ බහන්න ටික ආවේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට මේ අයිටම් ඔක්කොම අන්බොක්ස් කරලා ඒවා ෆුල් රිවිව් එකක් පෙන්නුවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක මෙයාලා දීලා තියෙනවා පෑනකින් 300යි කියලා. ඉතින් ඇත්තටම මේ බහන්න වලට මට ගියා රුපියල් 300ක ටැක්ස් එකක්. ඉතින් මේ විදිහට මම ගෙනාපු බහන්න ටික ටෙම්පර්ඩ් ග්ලාස් ගෙනාවා. ඉතින් ඒ වගේම iPhone cables ගෙනාවා. ඉතින් මේ පැකේජ් එකේ බර වුණා ග්‍රෑම් 119ක්. ඉතින් මේ ග්‍රෑම් 119 පැකේජ් එකට මට රුපියල් 300ක ටැක්ස් එකක් ගෙවන්න වුණා. අපි මේ ටැක්ස් එක ගෙවන්න අවශ්‍ය වෙන්නේ අපිට මේ බහන්න අරගෙන එන කුරියර් සර්විස් එකට. ඉතින් ඇත්තටම කුරියර් එකෙන් තමයි අපිට කියන්නේ මෙන්න මේ වගේ මුදලක් තියෙනවා මේක ගෙවන්න කියලා. ඉතින් මම පොඩ්ඩක් හොයලා බැලුවා මේ ගැන විස්තර. ඉතින් ඇත්තටම මේ ටැක්ස් එක තීරණය වෙන්නේ අපි ගෙන්නන බහණ්ඩවල වටිනාකම අනුව. ඉතින් සමහර වෙලාවට මේ බහණ්ඩවල බර අනුව මේක තීරණය වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි ග්‍රෑම් 200ක වගේ අයිටම් එකක් ගෙනාවොත් එහෙම රුපියල් 700ක ටැක්ස් එකක් අපිට ඇඩ් වෙනවා. ඉතින් මම එහෙම කියන හේතුව තමයි මම ග්‍රෑම් 200ක අයිටම් එකකුත් ගෙනාවා. ඉතින් ඒකට රුපියල් 700ක ටැක්ස් එකක් අය වුණා. ඉතින් මෙතන ග්‍රෑම් 119යි මේකට රුපියල් 300ක ටැක්ස් එකක් අය වුණා. ඉතින් ඔයාලා ගෙන්නන ග්‍රෑම් ගාන අනුව දැන් ඔයාලා අදහසක් ගන්න පුළුවන්. ග්‍රෑම් 200ක අයිටම් මේකට නම් රුපියල් 700ක් වගේ ටැක්ස් එකක් ඔයාලට අය වෙනවා. ඉතින් ඔයාලා ඇඳුමක් වගේ ගෙන්නනවා නම් අනිවාර්යයෙන්ම රුපියල් 700ක් වගේ ගෙවන්න ඕනේ. ඇඳුම් කිහිපයක් ගෙන්නුවොත් එහෙම මේක තවත් වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් දැන් ඔයා දැනුවත් වෙන්න ඇති අපි කොහොමද Shane account එකක් හදන්නේ. ඉතින් ඒ වගේම මේකට අවශ්‍ය බහන්න අපි තෝරගන්නේ කොහොමද? ඉතින් මේ බහන්න වල ඇඩ්‍රස් එක දෙන්නේ කොහොමද? පේමන්ට් එක කරන්නේ කොහොමද වගේ ඔයාලට සම්පූර්ණ දැනුමක් එන්න ඇති අපි කොහොමද Shane එකෙන් බහන්නයක් අපේ ගෙදරටම ගෙන්නගන්නේ කියලා. ඉතින් මේ බහන්නේ ඕඩර් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ මී කියන ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ බලා ගන්න. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතනින් දැන් තියෙනවා 1යි කියලා.
ඉතින් ඒ කියන්නේ මම ඕඩර් කරපු අයිටම් එක තාම ප්‍රොසෙසින්. ඉතින් මෙයාලා මේක ෂිප් කරාට පස්සේ මේක මෙන්න මේ ෂිප් කියන තැනට යනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මේක සාමාන්‍යයෙන් අපි AliExpress වල භාණ්ඩයක් ඕඩර් කරනවා වගේම ට්‍රැක් කරලා බලන්න පුළුවන්. ඉතින් මෙයාලා කියන විදිහට නම් දවස් 5ක් දවස් 7ක් වගේ යනකොට මේක ඔයාගේ අතටම ලැබෙනවා. ඉතින් ඔයාලට මොහේ ප්‍රශ්න තියෙනවා නම් දැන් අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එක ඔයාලට ඕපන්. පල්ලා කමෙන්ට් සෙක්ෂන් එක ඔයාලට කමෙන්ට් දාගෙන යන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලන ගෑනු ළමෙක් නම් ඔයාටත් පුළුවන් ඔයාට ගැළපෙන ලස්සන ෆැෂනබල් ඇඳුම් මේ ෂේන් එකේ තියෙනවා. ඉතින් මේ දේවල් ඕඩර් කරන්න ඔයාට ගැළපෙන කූපන් එක ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරලා ඔයාටත් පුළුවන් ඉතාමත් අඩු මුදලට ෂේන් එකෙන් බහන්න ඕඩර් කරගන්න. ඉතින් මම හිතනවා එහෙනම් මේ වීඩියෝ ගන්න ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේම තමයි ෂේන් එකෙන් බහන්න ගෙන්නන්න කැමති ඔයාගේ යාළුවෝ අතර මේ වීඩියෝ ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක එහෙනම් අදට මම සමුගෙන යනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.